මෙම වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට උපකාරී වූවා නම් ලයික් බටන් එක ක්ලික් කරන්න. අපගේ නවතම තාක්ෂණික වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට සහ දැනුම වර්ධනයට පහළ ඇති සබ්ස්ක්‍රයිබ් බටන් එක සහ බෙල් අකුණ ක්ලික් කරන්න. මැෂින් එකේ අපි ප්‍රෙෂර් බාර් එකේ හයිට් එක නිවැරදිව තබන්නේ කොහොමද කියලා දැන් බලමු. අපි ඒ අවස්ථාව සඳහා සම්පූර්ණ නීඩ් බාර් එක කෙලින් සම්පූර්ණ ප්‍රමාණයට මේ ලින්ක් එක කෙලින් තියන්න ඕනේ. ලින්ක් එක කෙලින් තිබ්බම නීඩ් බාර් එක සම්පූර්ණ පාත් වෙලා තියෙනවා. දැන් මේ ප්‍රෙෂර් බාර් එක ඇඩ්ජස්ට් කරන්න නම් අපි නීඩ් බාර් එකයි මේ ප්‍රෙෂර් පුට් එකයි අතර පරතරයක් තබාගෙන ඒක කරන්නට ඕනේ. ඒ පරතරය තබන්න නම් අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට අපි ප්‍රෙෂර් බාර් එක ඉස්සුවා නීඩ් බාර් එක තියලා මෙන්න මේ ප්‍රෙෂර් බාර් ගයිඩ් එකේ ඇනේ බුරුල් කරලා අපි මේක පහත් කරනවා. පහත් කරලා ප්‍රෙෂර් පුට් එක ටෝට් ප්ලේට් එකේ සිදුරට හරියට සෙන්ටර් කරගන්න ඕනේ. සෙන්ටර් කරලා නීඩ් බාර් එක මෙයාකට සම්පූර්ණයෙන් පාත් කරා. පාත් කරලා අපිට පුළුවන් මෙතන මේ හිඩස වෙනුවෙන් මෙන්න මෙවැනි උපකරණයක් පාවිච්චි කරලා මේ ප්‍රෙෂර් බාර් ලිෆ්ටර් එක සම්පූර්ණ මෙහෙම උඩට උස්සනවා. ඉස්සලා මේ හිඩස අපි එහෙම තියලා මේ ඇණෙන් නැවත මේ ප්‍රෙෂර් බාර් ගයිඩ් එකේ ප්‍රෙෂර් බාර් එක තද කරා. දැන් බලමු නීඩ් බාර් එක ක්‍රියාත්මක කිරීමේදී අපිට පේනවා මේ ප්‍රෙෂර් පුට් එකේ වදින්න නැතුව නීඩ් බාර් එක ඉහළ පහළ යන ආකාරය. ඒ නිසා අපිට පුළුවන් ආන්නේ ආකාරයට ප්‍රෙෂර් බාර් එක හදාගන්න. ඒ වගේම මෙතන මේ හිඩසක් තියෙන ඔබට පේනවා ඇති මේ ස්පේස් එක. ඒ නිවැරදි ආකාරය තමයි අපි ඔබට මේ පෙන්වා දුන්නේ. මම ඔබට මුලින් පෙන්වුවේ එක ක්‍රමයක්. මේ තවත් ක්‍රමයක් ඔබට නිවැරදිව ප්‍රෙෂර් බාර් එකේ ගේජ් එක හරියට තබා ගන්න පුළුවන් ක්‍රමය. අපි බලමු. මේක නීඩ් බාර් එක සම්පූර්ණයෙන් පාත් කරලා අපි බ්‍රැකට් එක ඇනේ බුරුල් කරලා අපි ප්‍රෙෂර් බාර් එක මේ ස්ටඩ් එක ප්‍රෙෂර් බාර් ලිෆ්ටර් එක මේ ආකාරයට යම් ප්‍රමාණයකට උඩට ගන්නවා. අරගෙන අපි දැන් අපි ප්‍රෙෂර් බාර් ගයිඩ් එක ඇනේ බුරුල් කරලා මේ පුට් එක සම්පූර්ණ ප්‍රෙෂර් බාර් එක සම්පූර්ණයෙන්ම මේ ප්ලේට් එකට පාත් කරලා මේ ඇනේ නැවත තද කරන්නට ඕනේ. දැන් අපිට මේ ස්පේස් එක එහෙම තියෙනවා. දැන් නීඩ් බාර් එක වදින්න නැතුව වැඩ කරන ආකාරයත් බලන්න පුළුවන්. මේ ක්‍රම දෙකම ඔබට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රෙෂර් බාර් එක ගේජ් කිරීමේ.